පුස් කියන සිංහල වචනේ තේරුම් කීපයක් තියෙනවා. වැඩිපුර පාවිච්චි කරන්නේ පුස් කෑවා කියන්නේ. ඒ කියන්නේ පුස් කෑවා කියලා කියන්නේ දිලිර ආක්‍රමණය කරලා යම්කිසි භාණ්ඩයක්. එදිනලා ඒක දිලිර විසින් ඒක විනාශ කරනවා. පුස්. ආයේ පුස් කියනවා හිස් බවට. හිස්. ඒක පුස්සක්. නැත්නම් ඒක පුහු පොල්. ඒ වගේ කියන්නේ ඇතුළේ එකේ මදයක් නැහැ. ඒකයි පුස් කියන්නේ. දද අපේ කතා කරන්නේ ඒ වචනේම කියන වැලක් තියෙනවා. ඒකට කියන්නේ පුස්වැල්. එතකොට ඒ පුස්වැල් කියන එක ලේසියෙන් අමතක කරන්න පුළුවන් වැලක් නෙමෙයි. කැලෑවට ගියපුවම ඕන කෙනෙක් බය වෙනවා. ඒක අක්කර කාලක් විතර ආක්‍රමණය කරන හොඳ පුස්වැලක්. ඒක තමයි වනාන්තරයක ගස් වලට උඩින් යන වැලක් හැටියට තියෙන්නේ. ඒ පුස්වැල හරි ලස්සනයි. කොළත් හරි ලස්සනයි. ඒක එකම් 20ක් වගේ තියෙන්නේ. ඒක යට ගියපුවාම පුදුම ලස්සන මේ පරිසරයක් තියෙන පුස්වැලයට. අද අපි කතා කරන එක නෙමෙයි මේක ඖෂධයක්. මේක සර්ප විෂට ආදී විෂ නාශක ගුණයක් තියෙන සාකයක්. බෙහෙතට ගන්නවා පුස් ඇට. පුස් මුලුත් ගන්නවා හුඟක් වෙලාවට. පුස් වල නොගන්න තරක් නැහැ බෙහෙත් වලට. පුස්වැල් සාමාන්‍යයෙන් පුස්වැල් මම හිතනවා මත් කරන ගතියක් තියෙනවා. මිනිස්සු ඔය මාළු මරන්න කලවැල් කොටනවා. ඒ ඇත්තේ පුස්වැල්ුත් කොටන බව මම දන්න කාරණාවක්. පුස්වැල. නමුත් පුස්වැලේ ලස්සනම මට නම් ඒකේ තියෙන කරල. ඒකේ කරල නිකන් මේ පතෝල කරලක් වගේ දිගයි. හැබැයි රවුම් වගේ තියෙන්නේ. මැද හැම රවුමක් අතරම තියෙන ඇටයක්. ලස්සන ඇටයක්. මේ පුස් ඇටයට ගමේ මිනිස්සු කියන්නේ සිල්ලු. සිල්ලුව කියලා වචනේ පාවිච්චි කරනවා. පුංචි රොටියක් කියන පුංචිලා දුන්නාම මේ ගෙහිමි කාන්තාව ඔයාගේ ස්වාමි පුරුෂයා මට ඇහිලා තියෙනවා මොකද්ද මේ සිල්ලුවක් වගේ මේක කාලයක්ද කියලා. මේ සිල්ලු කියන්නේ ඒක. නමුත් මේ ඇටේ ලස්සන ඝනකම පොලිෂ් කරපු පොත්තක් තියෙන්නේ. ඉතින් මම දන්නවා කාලෙකදී මට හම්බ වෙන මේ පුස් ඇටේ බාලදක්ෂයෝ ඒගොල්ලන්ගේ ටයි ගැටයකින් ගැහුවේ නැහැ. ලේන්සු වගේ තියෙන එක ලේන්සුවක් මේ පුස් ඇටේ දෙපැත්තෙන් කපලා ඇතුළේ තියෙන මදේ අයින් කරලා ලේන්සු කෙලවර වල දෙක මේකස්යෙන් ඇදලා ගත්තාම පල්ලෙහාට ටයි ගැටේ වගේම තමයි පේන්නේ. හරිම ලස්සනයි. එහෙම පාවිච්චි කළා. ඊට පස්සේ පුස් ඇට අපි පාවිච්චි කරන සෙල්ලම් කරන ඉතල පුස් ඇට. එතකොට ඒ සෙල්ලම් කරනවා කියන්නේ හුඟක් ක්‍රීඩා වලට පාවිච්චි කරන මහ පොළවත් එක කරන මේ ඒකට. ඊට පස්සේ තව කියන්න තියෙනවා එක දෙයක් තමයි මේ පුස්වැලේ ඇට. පුස්වැලේ ඇටේ රසවත් ආහාරයක්. ඒ රසවත් ආහාරයක් විදිහට ගන්නේ මේක ඇට මේක පොත්ත ගලවලා තම්බන්න ඕනේ. හොඳටම දවසක් තම්බලා මේක හොඳ තැඹුණාට පස්සේ දවසක් ගලා යන වතුරේ පොට්ටනියක් බැඳලා පොට්ටනිය වතුරට දාන්න ඕනේ. මේක අපේ ගමේ අයට කියන්න උවමනාවක් නෑ. ගමේ අය දන්නවා. තිත්ත කියලා ගහක් තියෙනවා. ඇට තිත්තම තිත්තයි. හැබැයි තිත්තට කාලට ගම්වල මිනිස්සු ගිහිල්ලා තිත්තට එක්කව කරලා ගෙනලා කරන්නේ toy වැඩේමයි. ඒක තම්බලා පොත් ඇරලා තම්බලා ඒක වතුරේ බඳිනවා. මොකද හේදිලා යන්න ඒකේ තියෙන තිත්ත ගතිය. නැත්තම් හුඟක්ම හොඳයි දිය පීල් එකට තිබ්බොත්. පීල්ෙන් වැක්කෙනකොට ඉතා ඉක්මනින් තිත්ත ගතිය අයින් වෙනවා. ওই විදිහ තව එකක් තියෙනවා හල්. හල් ගෙඩියේ තිත්ත අරින්නේ ওই විදිහටමයි. තිත්ත ඇරියට පස්සේ මේක කිරි රහයි. එතකොට ඔය තිත්තට කිරි රහයි හල් එකත් කිරි රහයි මේකත් කිරි රහයි. මේක විශේෂත්වයක් තියෙනවා. මොකද දැන් තිත්තට එහෙනම් තම්බලා අපි කනවා සම්බෝලයක් වගේ පොල් ටිකක් කලවම් කරලා කනවා රසවත් ආහාරයක් සාමාන්‍ය මිනිස්සුන්ට ගන්න වෙන්නේ නැහැ. එතකොට මේක තිත්තට මේ පුස්සට තම්බනවා. තම්බලා ඉවර වෙලා අර වගේම දියේ බැඳලා තිත්ත ඇරලා ඊට පස්සේ මේක මඤ්ඤොක්කත් එක තම්බනවා. නැත්නම් බතලත් එක තම්බනවා. එහෙමයි ආහාරයක් හැටියට ගත්තේ. අපේ මිනිස්සුන්ට මේව අමතක වෙලා ගිහිල්ලා. දන්නේම නැහැ. තව ටික කලකට මේවා කතන්දර වල විතරයි තියෙන්නේ. එහෙනම් අපේ යුතුයකමක් තියෙනවා මේක ලෝකෙට කියන්න. මේකත් ආහාරයක් කියලා. එතකොට මම කියනවා ලෝකේ ආහාර හිඟයක් ඇති වෙලා මැරෙන්නේ නැහැ. මැරෙන අන්තිම මිනිහා මැරෙන්නේ ශ්‍රී ලංකාව කියලා. ඒ තරමට කන්න දේවල් තියෙනවා. කැලේට ගියපුවම තිත්තවැලේ මේ පුස්වැලේ ඇට ටික එක්කව කරගෙන ගියත් දවස් කිහිපයක් කන්න පුළුවන් විදිහේ ආහාර ඒගොල්ලන් ගාව තියෙනවා. ඉතින් පුස්වැලක ලස්සන තියෙන දඟර ගහී මේක යන්නේ. ගිහිල්ලා ආය ඔන්චිල්ලා වගේ එල්ලෙනවා. අපි ඔන්චිලි පදිනවා මේකේ. ඔන්චිල්ලා වගේ තියෙනවා. ඉතින් ඒ සුන්දර දර්ශනය මම දකිනවා මෙතෙන්දී. එහෙනම් මේ මුළු සීහල ගමටම තියෙන පුස්වැල් 3ක් 4ක් වගේ මේක දැඩි ආරක්ෂාවකින් ආරක්ෂා කරනවා අනාගතයේ මිනිසුන්ට දායාදයක් ඇටියට ඉතුරු කරන්න.